ඇත්තටම මට පට්ට සතුටු අවස්ථාවක්. මම ගොඩක් ආදරය කරන චරිතයක් මට හම්බුණා මාතර ඇවිල්ලා කොට බහැපු වෙලාවෙම. මේ ඉන්න මාතර පරිවිදුපත ගාව. එතකොට මේ සමන්ලෙන් අයියා ඔයගොල්ලෝ කවුරුත් දන්නේ නැති මේ ඉන්නේ. මට මාර සතුටු අවස්ථාවක් මේක නා. ඩ්‍රෝන් ෂොට් එකක් ගන්න ගමන් ඉන්නේ. මම දැන් ඉන්නේ මාතර බස් ස්ටෑන්ඩ් එකේ. ඉතින් මට ගොඩක් වෙලා වීඩියෝ එක ගන්න අමතක වුණා. අමතක වුණා කියන්නේ මම ජීවිතේ ගොඩක් අගය කරන චරිතයක් මට හම්බුන නිසා මට වීඩියෝ එක පැත්තක දාන්න වුණා. ඒත් එක්ක ගොඩක් වෙලා අපි කතා කර හිටියා මේ අපි කියන්නේ මම. මට මාතරට ඇවිල්ලා බස් එකෙන් බැස් එක මම හම්බුනේ. සමන්ලෙනින් අයියා අර සමහර අය වගේ ඔලු දුම්මගෙන ඉන්න චරිතයක් නෙවෙයි. හරිම සාමාන්‍ය චරිතයක්. දැන් මාත් එක්ක මෙච්චර වෙලා කතා බහ කරලා හිටියා. කෑවා බිව්වා. ඉතින් ගොඩක් උපදෙස් දුන්නා, ගොඩාක් දේවල් කතා කරා. මට රාද පුදුමාකාර සතුටක් මට වචන එන්නේ කියලා හිම කරන්න බෑ. මේ මාතර බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න මේ වෙලාවේ මං තව ටිකකින් කොහොම හරි මං යන්නම් පරිදුප පැත්තට ගිහිල්ලා පොඩි වීඩියෝ කැල්ලක් ගන්න. ඔයාලට මේ පිටිපස්සෙන් පේනවද? පේන්නේ නැහැ සුදු වෙලා වගේ නේද? ඔය තියෙන්නේ මාතර කොටුව. එති හොඳ අවුවක් තිබ්බා. දැන් නම් වහිනවා කියන්නේ එකපාරට වහිනවා, එකපාරට පායනවා. මේක තමයි සනත් ජයසූරිය ක්‍රීඩාංගණය. මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණය. මමත් එක සැරයක් නාවුල SF කැම්ප් එකට ගියා. SF එකට වැඳෙන්න හිතාගෙන මට පොඩ්ඩක් ශාරීරික යෝග්‍යතාවය මදි වුණා. කියන්නේ මගේ කකුලේ පොඩි තුවාලයක් නිසා මට ප්‍රශ්නයක් වුණා. ඒකට යන්න බැරි වුණා. මට ඒ දෙන්න කිව්වා ඒ තුවාලේ හොඳ කරගෙන එන්න කිව්වා. මට මෙතන PD ටෙස්ට් එක කරන්න. මට මෙතනට ආවම ටක් ගාලා ඒක මතක් වෙනවා. සනත් ජයසූරිය ක්‍රීඩාංගණයට එන්න කිව්වා PD ටෙස්ට් එක කරන්න. මම ඉන්නේ දකුණු පළාතේ තියෙන ප්‍රධානතම බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ. ඉන්නේ මාතර බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ තමයි මම ඉන්නේ.
පළාතේ ප්‍රධානම බස් ස්ටෑන්ඩ් එක මේක. එතකොට අපි මෙතනින් මෙහාට යනකොට තියෙන්නේ සනත් ජයසූරිය ක්‍රීඩාංගණය සහ කොටුපවුර. මේ පැත්තේ තියෙන්නේ මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණය සහ කොටුපවුර තියෙන්නේ. අර පේනවද? එතන කාලකන්ණි මිනිහෙක් කරන වැඩේ. අන්න අතන්ට ගිහලා චූ කරනවා. ඉතින් මිනිසුන්ගේ ආකල්ප හැදෙන්න ඕන. අප්‍රසන්නයි. ඉතින් සනත් ජයසූරිය ක්‍රීඩාංගණය කොටුපවුර පැත්තට ගිහින් එමු. ඊට පස්සේ බස් ස්ටෑන්ඩ් එක උඩට යමු. මේ පැත්තේ තියෙනවා පාලම. මේ පාලමට කියන නම නම් මම දන්නේ නැහැ. ඒ තියෙන්නේ මාතර බස් ස්ටෑන්ඩ් එක. මාතර බස් ස්ටෑන්ඩ් එකේ ඉඳන් උඩ බැලුවම උඩ ඉඳන් බැලුවම පල්ලෙහාට අර පැත්තෙන් සනත් ජයසූරිය ක්‍රීඩාංගණය. මේ තියන්නේ මේ පැත්තට ගියාම ගාල්ල මාතර රෝඩ් එක. කියන්නේ මේ කොළඹ යන්න පුළුවන් මුහුදු මාර්ගය. මේ මම සබරගමුවේ. හැබැයි අපි රුහුණු රට. මං හරි කැමති දකුණේ මිනිස්සෙක් කියලා කියන්න. හැබැයි සමහරු ඒක ගන්නවා. මම දැක්ක වීඩියෝ එකක් දාලා තියෙනවා. ඇමිලිපිටියේ සමහරුත් දකුණේ කියලා කියනවා. ඇමිලිපිටියේ දකුණේද කියලා අහලා තිනවා මම දැක්කා. ඇමිලිපිටිය රුහුණු පිහිටි මායා බැලුවොත් නම් රුහුණු රටේ තමයි. ඉතින් යටත් විජිත වලින් පස්සේ අපේ රට බෙදුන විදිය තමයි දැන් කට්ටිය ලොකු කරගෙන කියන්නේ. ගාල්ල මාතර විතරයි වගේ සමහරව හැසිරෙනවා. මම නම් ඒකට කැමති නෑ. අපි රුහුණු රටේ මිනිස්සු. මේ රුහුණු රටෙන් මිනිස්සෙක් දේශීය දේවල් අපේ දේවල් රකින්න ඕන වෙලාවක් කැප වෙලා ඉන්නෝ. ඒක මම ගොඩක් වෙලාවට දැකලා තියෙනවා. ඒ වගේම ලංකාවේ සංස්කෘතිය ඇතුලේ ලොකු පෙරලි කරපු මිනිස්සු දකුණෙන් බිහි වෙලා තියෙනවා. දැන් මට හම්බුණ සමන් ලෙනින් සර් අයියා නෙවෙයි. මම අයියා කියලා කතා කරේ ඒක වැරදි මම. ඒක වැරදි. සමන් ලෙනින් සර් උනත් එයා උණවටුනේ. ඉතින් ඒ වගේ මම ආර ආඩම්බරයක් දෙන්නේ. ඒ වගේ මිනිස්සු හරිම ආඩම්බරයි. ආඩම්බරකාර හැඟීමක් අපිට දෙන්නේ ඒගොල්ලෝ හම්බුනා. මේ උනාට ඒගොල්ලෝ හරිම සාමාන්‍ය විදිහට ඉන්නවා. ඉතින් ඒ මිනිස්සු ලංකාවට කොයිතරම් දේවල් අපේ රසාස්වාදයේ රස වින්දනයේ වෙනින් කොයිතරම් දේවල් අපේ රටට කරලා තියෙනවද? සමහර අයට දැක්කම අතර ගන්න. දැන් මම නම් දැක්කම අතර ගත්තා. ඒක මම ඒ කියන්නේ අනන්ත අප්‍රමාණ. අර අමුඩේ සින්දුව මතකනේ. අන්න ඒකෙන් මම ගොඩාක් එයා ගැන හොයලා එයාගේ ලස්සන මාර හඩක් ඒක මට කියන්න තේරෙන්නේ නැහැ.